ඉතින් IPL දෙවැනි මැච් එක තිබ්බේ සන්රයිසර්ස් හයිදරාබාද් සහ රාජස්ථාන් රොයල්ස් අතර. ඉතින් ඒ කැප්ටන්ලා දෙන්න දන්නවා. ඉතින් අපේ කමින්සුයි රියන් පරාකුයි. ඉතින් ෆස්ට් බැට් කරේ සන්රයිසර්ස් හයිදරාබාද්. ගිය පාර වගේම තමයි මේ පාරත් SRH ටීම් එකේ ඕපන් බැට් කරන්නේ හෙඩ් බොසයි අපේ අභිෂේක් ශර්මා. මේ දෙන්න සාමාන්‍ය නෝමල් එකේ බැට් කරගෙන යනවා. ඉතින් අපේ තීක්ෂණ මේ මැච් එකේ සෙල්ලම් කරා. ඉතින් තීක්ෂණ දෙයියන්නේ කියලා දා බෝලෙම නෝ බෝල්. ඉතින් වෙනද වගේම තමා අද දිගට හරහට සන්රයිසර්ස් ටීම් එක ගහනවා. ඉතින් එඩ මක්‍රම් වෙනුවට ගත්ත අපේ හිච්චි කිෂන් ලකුණු 100ක් ගහනවා. ඉතින් අය සුපිරි ඉනිමක්. ඉතින් කොහොම හරි ඇතරම කිව්වොත් RR බෝලර්ස්ලා වඩා ගන්නවා මේ සන්රයිසර්ස් හයිදරාබාද් බැටිං ලයින් අප් එක. ඉතින් අපේ මහා කිරීට ජෙසි ආච්චි වල දන්නවා. ජෙසි ආච්චිව නිකන් ඉතින් මුකුත් නැහැ. ජෙසි ආච්චිට ගහනවා 4-4. ජෙසි ආච්චි ඕවර් 4යි ලකුණු 70ක් දෙනවා. ඉතින් අනේ මන්ද මොන මගුලට මේ ජෙසි ආච්චිව ගත්තද මන්ද. ඉතින් කොහොම හරි සන්රයිසර්ස්ලා ලකුණු 286ක් ගහනවා විකට් 6කට. ඉතින් මෙතන කැතම සිද්ධිය තමයි අපේ රියන් පරාග් මැච් එක පටන් ගද්දි පොඩි කිණ්ඩි හිනාවක් දාලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් ෆස්ට් ඉනින් එකේ ඉවරනහම බලන්න ඕනේ මිනිස්සයාගේ ඌර නිකන් අර කජුලෙල්ලක් වගේ. ඉතින් කොහොම හරි RRලා බැට් කරන්න එනවා. RRලාට කෙසේ කොහොමද ඉතින් මේක චේස් කරගන්න හම්බෙන්නේ. යාලා ලකුණු 242කට විකට් 6ක් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් සන්රයිසර්ස් ටීම් එක නම් මේ පාර මෙදා පාරත් මට ෆයිනල් එකයි කියලා හිතෙනවා. අනිවාර්යෙන් ෆයිනල් එක යාලා අනිවාර්යෙන් අවසන් 4 දෙනා අතරට එනවා. ඉතින් ගිය පාර වගේම තමයි බැටිං ලයින් අප් එක අපේ දැන් ඉෂන් කිෂන්ව ගත්තේ එඩ් මාක්‍රම් වෙනුවට. ඉතින් ඉෂන් කිෂන් සුපිරිම ඉනිමක් ගහනවා. ඉතින් අපේ හිච්චි කිෂන් ඉතින් ඇත්තටම තීක්ෂණට නම් කඩුළු දෙකක් දවා ගන්නවා. ඉතින් වනිදු හසරංග මේ තරඟෙදි ක්‍රීඩා කරන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් RR කණ්ඩායම නම් දැන් ලොකු පාඩුවක්. ඉතින් මට RR කණ්ඩායම ගැන කියන්න තියෙන්නේ RR කණ්ඩායමකට අවසන් 4 දෙනා අතරට යන්න එච්චරම් පහසු වෙන්නේ නැති වෙයි. මොකද ඔවුන්ගේ පවර් හිටර්ස්ලා කියන කට්ටිය ගොඩක් අඩුයි. හෙඩ්මය විතරයි පොඩි ගැම්මක් අල්ලාගෙන ඉන්නේ. කෙසේ වෙතත් සන්රයිසර්ස්ලා නම් දිගටම ගහනවා. ඉතින් ෆස්ට් මැච් එක මෙයාලා ස්ටාර්ට් කරන්නේ ආයෙත් රෙකෝඩ් එකක් තියලා. ඉතින් ඇත්තම සන්රයිසර්ස්ලා නම් සුපිරියක්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් බයි හූ හූ.